එයා ධාතුන් වහන්සේලා කියනවා ද්‍රෝණ කියන්නේ මොකක්ද? ද්‍රෝණ කියන්නේ මගේ රත්තරන් බුදුහාම හොන්දට අහගන්න කන් දෙක පුනීල කරගෙන ඈ. දැන් බුදු පියාණන් වහන්සේ පිරිනොම් පානවා. බුදු පියාණන් වහන්සේ පිරිනොම් පාන්නේ මල්ලව රත්තරන්ගේ උපවත් වෙන සල්ලුවේනේ. මේ සල්ලුවේ පිරිනොම් පෑව පස්සේ ප්‍රධාන රාජ්‍යයන් 8ක් ඇවිල්ලා මහා දැවැන්ත යුද්ධයක් යන්න කියලා මගේ රත්තරන් අම්මේ. බුදු පියාණන් වහන්සේගේ සිරුර සම්පූර්ණ මිල්ලනවා. එයාලා ඇවිල්ලා. ඉතින් මුල්ලන් නුවරින් වේවා, මගදෙන් වේවා, රජගහ නුවරින්, ඒ කියන්නේ මේ මගධ රාජ්‍ය වේවා, එතකොට තවත් කොසල් රාජ්‍ය වේවා. මේ කට්ටිය දැන් කුද්දුම සටනක් යන්න හදන්නේ. ආයි යන ලොකුම සටන. ගියා නම් මේ ලෝකෙ කියපු ලොකුම සටන. දැන් මල්ලව රත්දරුව කියන අපේ උපවත්තන සල්ලුවෙන පිරිනම් පෑවේ නිසා අපි දෙන්නේ නැහැ. කොහොම යනකොට ඔතන හිටිය මගේ රත්තරන් අම්මේ ද්‍රෝණ කියලා බමුණේ. ද්‍රෝණ බමුණ කියලා කියන්නේ මේ රාජ්‍ය නටේම රජුරවන්ට අධ්‍යාපනයේ දීපු ගුරුවරයා. අපි කාටද ගුරුවරුන්ට සලකනවානේ. අන්න ද්‍රෝණ ගර්ජනාවක් කරා. ද්‍රෝණ බමුණ කියලා ගර්ජනාවක් කරා. මොකද්ද ගර්ජනාව? එක එකක් රණ්ඩු වෙන්න හැම නෑ මෙතන. බල අට දෙනාටම ඉගෙනුවේ මම. එහෙනම් ගුරුවරයෙක් කියලා කියන්නේ මම සාමාන්‍ය මිනිස්සෙක්. ඒ නිසා කිසිම කෙනෙක් රණ්ඩු වෙන්න බෑ. මම සාමාන්‍ය දරුවාට බෙදන්නම්. අන්න ඔයාට බෙදන්නම් කියලා කිව්වන් පස්සේ තමයි පොඩි රත්තරන් හුණ්ඩුවක් වගේ එකක් අරගෙන දැන් අන්න මගේ රත්තරන් අම්මේ අටකට බෙදුවා කප් එකේ. අටකට බෙදුවා. අටකට බෙදුවෙන් පස්සේ රාජ්‍යන් ලස්සනට බෙදුවා. ඔතන පොඩි හොරකමක් වුණා හැබැයි. මොකද හොරකම? දන්ත ධාතුන් නාසෙලා හතර නමෙන් තුන්නම ගහගත්තා. එකක් ජටාවේ, එකක් ඉනේ, එකක් කකුලෙන් පාගත්ත නෙමෙයි කකුල ගාවින් තියලා හංගගත්තලු. හරිද? හොරුන්ගේතරු කම්බ හොරු වගේ ජටාවේ තිබිච්ච එක මහා බ්‍රහ්මයේ ගිනිච්චා. හොරකමට නෙමෙයි තියෙන සද්ධාවට. මේ ඉනේ තියෙන එක සද්දෙන් ගෙනිච්චා. යටම තිබිච්ච එක නාගලෝකෙන් ගෙනිච්චා මගේ රත්තරන් අම්මේ. නාගලෝකෙන් ගෙනිච්චා. හරිද? අන්තිමට ඩෝඩ බමුණට මුකුත් නැහැ. ඩෝඩ බමුණ මොකද කරේ? කප් එක ගත්තා. අර බෙදපු කප් එක. අනේ අර කරන් ගිහිල්ලා චෛත්‍යයක් හදලා වන්දනා කරා අපේ අම්මේ. හරිද? අන්නර ද්‍රෝණටෙන් දැන් සම්පූර්ණ රාජ්‍යයන්ගේ චෛත්‍යයට තියෙනකොට මගේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ එදා සම්පූර්ණ ආදාහනය කටයුතු කරේ උන්වහන්සේ. එතකොට අපේ අජාසත් රජුගේ ප්‍රධාන රජුරෝ අනාගතේ බලනකොට තීර්ථකය ඇවිල්ලා අන්නාගමික ඇවිල්ලා සියලුම චෛත්‍ය විනාශ කරලා ධාතුන් විනාශ කරනවා. ඒ නිසා අජාසත් රජුරට කතා කරලා කිව්වා අජාසත් මහ රජුමනි රාමග්‍රාමයේ කෝලිය නුවර තියෙන ධාතුන් වහන්සේලා ඇර ඉතුරු සියලු හතරින්ම ධාතුන් වහන්සේලා ගන්න. එතකොට මගේ දෙකක් ගන්න නෑ. අජාසත් රජුරංගෙත් ගන්න. ඒ නිසා කිව්වා ඒක හරි අසාධාරණයි. ඔබ වහන්සේ දැන් මේ රාමග්‍රාමයේ කෝලිය නුවර එක ඉතුරු කරනවා. මගේ එකක් දෙන්න ඕනේ. ඒ නිසා කරන්න බෑ. මට ගන්න බෑ. මම ගත්තොත් යුද්ධයක් එනවා. මම ගත්තොත් යුද්ධයක් කරේ නිසා කැමති නම් කැමති දෙකට කරගන්න කියලා. හරිද? ඊට පස්සේ මගේ රත්තරන් බුදුහාමේ මොකක්ද කරන්නේ? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ඍතිකාධිහාර බලයෙන් තමයි හත් කැඩීම ගන්නේ. රාමග්‍රාමයේ කෝලිය නුවර දිනේ ඉතුරු වෙනවා. ඉතුරු හතම අරගෙන ඉවරලා ගාල සංගතකයක් හදලා ඒක හදන්නේ විශ්වකර්ම සත්‍යවුන්ගේ අනුදැනුම ඇතුව විශ්වකර්ම තමයි ගාල සංගතක හදන්නේ. ඒකේ මැෂින් එක අරින්න පුළුවන් එකම එක්කලා මේ ලෝකෙ බිහිුනේ. කවුද? මේ මැෂින් එක පින්වන්තකමක් තිබුණ එක්කෙනාටයි. එතෙන්ට යන්න නැත්තම් ලං වෙන්නවත් බෑ. එයා තමයි ධර්මාශෝක රජුරුව. ධර්මාශෝක රජුරුව තමයි ද්‍රෝණ හතක ධාතුන් වහන්සේලගේ 84000ක් පෙර විහාරස්ථාන හැදුවේ. මගේ රත්තරන් අම්මේ රාමග්‍රාමයේ කෝලිය නුවර ධාතුන් වහන්සේලා ප්‍රශ්නයක් අජාසත් රජුරන්ට ඇහුව මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගෙන් ගිහලා මගේ ටිකක් ගත්තා. මොකද එහෙනම් අතන ඉතුරු කරේ ඇයි? ඔන්න එතකොට තමයි කියන්නේ මගේ රත්තරන් බුදුහාමේ මගේ බුදු පියාණන් වහන්සේ ජීවමාන කාලේ ඉන්නකොට අජාසත් මහ රජුමනි බුද්ධ අධිෂ්ඨානයක් කරා. ඒ තමයි කාශ්‍යප මගේ ද්‍රෝණ අටකට බෙදෙයි. අටකට බෙදෙද්දී සෑම රාජ්‍යයන්වල තියෙන ධාතුන් වහන්සේලගේ හතරකින්ම ගන්න. අරගත්තන් පස්සේ එක්තනක් තියෙනවා රාමග්‍රාමයේ කෝලිය නුවර තියෙන ධාතුන් වහන්සේලා. මෙන්න මේ චෛත්‍ය රාජන් වහන්සේ වරුසාවට අහුවේ. අහුනපස්සේ මේ චෛත්‍ය රාජන් වහන්සේ කැඩෙයි. මේකේ ධාතුන් වහන්සේලා ද්‍රෝණ ධාතුන් වහන්සේලා ගහගෙන ගංගානන් නදියට. ගංගානන් නදියේ මහ මුහුදට යයි. මහ මුහුදේදී ජයසේන නාරජු ඇවිල්ලා ඒක නාගලෝකෙට ගෙනියයි. අනාගතයේදී ශ්‍රී ලංකා ධරණීතලයේ තුල ගාමිණී අභය නමින් රජ කෙනෙක් පහළ වේවි. එයා ස්වර්ණමාලී නමින් සෑයක් හදාවි. අන්නේ සෑයට සෝනුත්තර නමින් මහරහතන් වහන්සේ නම පහළ වෙලා නාගලෝකෙන් ධාතුන් වහන්සේලා එතන කියලා තැන්පත් කරાવી. මේක බුදු පියාණන් වහන්සේ ජීවමානව ඉදිද්දී අදිෂ්ඨාන කරපු අදිෂ්ඨානයක් අපේ අම්මේ. ඒක තමයි ඔය රුවන්වැලි මහත්තයා තියෙන්නේ. පැහැදිලිද? ඊතුරු හත්තනම තිබිච්චේව තමයි 84000ක් පෙරවිහාරස්ථාන ධර්මාශෝක මහ රජුරු හදන්නේ. ධර්මාශෝක මහ රජුරු එහෙම හදන්න කරපු පින්කම් මොකක්ද දන්නවද? ඒ කියන්නේ එක්තරා කාලෙක බුදු පියාණන් වහන්සේ නම පිණ්ඩපාතේ වඩිනවා. පිණ්ඩපාතේ වඩනකොට මගේ රත්තරන් අම්මේ චූටි පැටියේ කොම්පිට්ටු හදනවා. කොම්පිට්ටු හදනවා ඈ. දැන් ඒතර අර වැඩිහිටියෝ ඔක්කොම මේ පාත්‍රයට දාන බෙදනවා. දැන් මේ පොඩි එක්කෙනාට දෙන්න දෙන්නේ හැබැයි මගේ මනස මාර දියුණුයි. එයා මොකද කරන්නේ? කොම්පිට්ටු ගැන අපේ කෑමනේ.
දන්නවනේ මෙයා මොකද කරන්නේ කොම් පිට්ටුවක් අදන් ගිහිල්ලා පාත්‍රෙට දැම්ම කියන්නකෝ ඉතින් පාත්‍රෙට දැම්මා හරිද මගේ බුදු පියාණන් වහන්සේ සීලුම දානේ අයින් කළා අර වැලි ටික අරන් ගිහලා සක්මන් මළුවේ ඉස්සා අන්න ඒ නිසා තමයි 84000ක් හිරිවස්ථාන ධර්මාශෝක රජු ඇතුලේ පොඩි එකා තමයි ධර්මාශෝක රජු